අයිබෝන් දුවේ පුතේ අලුත් විෂය නිර්දේශය යටතේ අපි 6 ශ්‍රේණිය යටතේ කතා කරන්න ඔබට මොඩියුල 3ක් පළවෙනි වාරයට අදාළව තියෙනවා නේද? ඒතර මේ පළවෙනි වාරයට අදාළ මොඩියුල 3ෙන් අපි එක මොඩියුල එකක් මේ වෙනකොට අවසන් කරලා ඉවරයි. ඒතර ඒකේ අපි තියරි කොටස් කතා කරලා ඉවරයි, සිද්ධාන්ත ටික, ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ 15ක් පන්ති කාමරය තුල අපි ලස්සනට ඒ ක්‍රියාකාරකම් ටික කරා. එතකොට ඒ යටතේ අපිට අවසාන වශයෙන් ඔබට තියෙනවා ඒකට ඔබට ක්‍රෙඩිට් ලබා දෙන්න. ඒ නිසා අපි සැලසුම් කරා ඒක ප්‍රශ්න පත්‍රයකින් සහ ප්‍රායෝගික පරීක්ෂණයකින් ඔබට ලබා දෙන්න. ඒක ලස්සනට අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට අපි බලමු එක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරන හැටි. ඔබට ගොඩක් වැදගත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් මම කරන හැටි කියන්නම්. එතකොට ඒකට ඕන පුතේ බේසමක් ඕන, මේ වගේ බීකරයක් ඕන, මිනුම් සරාවක් ඕන, ඒ වගේම පුණීලයක් ඕන. එතකොට මෙන්න මේ ප්‍රැක්ටිකල් එක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොඩියුල පොතේ 14 වෙනි පිටුවේ තියෙන මොඩියුල එකේ ප්‍රායෝගික ක්‍රියාකාරකම විෂමාකාර වස්තුවක පරිමාවමයි. එතකොට අපි ඒ සඳහා යොදා ගන්නවා ගල් කැටයක්. කුඩා ගල් කැටයක් යොදා ගන්න පුළුවන්, විශාල ගල් කැටයක්. අපි බලමු විශාල ගල් කැටයක පරිමාව හොයන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි කරන්න පුතේ බීකරයට සම්පූර්ණයෙන් පෙරෙන තෙක් වතුර දානවා. සම්පූර්ණයෙන් පෙරෙනකේ වතුර දානවා. ඊට පස්සේ අපි ප්‍රවේශමින් මේ වගේ ගල් කැටේ ගෙට ගහලා හිමින් සැරේ මේ බීකරය තුල ගිල්ලනවා. මොකද වෙලා තියෙන්නේ? බීකරෙන් පිටතට ජලය දැස් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ගල් කැටේ හිමින් සැරේ අයින් කරලා බීකරයත් ප්‍රවේශමින් අයින් කරලා ඊට පස්සේ අපි මේ එකතු වෙච්ච ජල පරිමාව අපි බෙසමකට එකතු වෙනවා. ඊට පස්සේ මේ පුණීලය අරගෙන පුණීලය මිනුස්සරාවට තියලා හිමින් සැරේ ප්‍රවේශමින් මේ ජලය ටික මිනුස්සරාවට එකතු කරා. ඊට පස්සේ එකතු කරාම අපිට එකතු වෙච්ච ජල පරිමාව මැන ගන්න පුළුවන්. ඒ ජල පරිමාව හරි පුතේ. දැන් අපි මිනුස්සරාවට දාලා තියෙනවා ජල පරිමාව. එතකොට ඇවිල්ලා තියෙනවා මිලිලීටර් 70ක්. එතන මිලිලීටර් 70 තමයි මේ ගල් කැටේ පරිමාව. දැන් අපි කරන්නේ මිනුස්සරාවේ මනිනකොට පරිමාව තිරස් පෘෂ්ඨයක තියෙනවා. තිරස් පෘෂ්ඨයක තියලා ඇස කෙලින් තමයි තියලා අර මං ඉස්සලා උඩින් පෙන්නුවේ. ඇස කෙලින් තියලා ඇස් මට්ටමින් තමයි බලන්නේ. ද්‍රවමාවකේ යටම මට්ටම තමයි කියවන්නේ. ඒ කියන්නේ ඇස් මට්ටමින් මෙහෙම බලලා දැන් අපි බැලුවේ විෂමාකාර වස්තුවක පරිමාව මේ ගල් කැටේ. ගල් කැටේක පරිමාව අපිට ආවා ගල් කැටේ පරිමාව මිලිලීටර් 70ක්. මිලිලීටර් 70ක් ආවා. ඒ අනුව අපිට පරිමාව මැනගන්න පුළුවන්. ඔයාලට දැන් මිනුස්සරා නැති නිසා ගෙදරදී ඒ සඳහා මිනුම් කෝප්පයක් භාවිතා කරලා මේක කරන්න පුළුවන්. පුතාලා දැන් හැමෝටම පැහැදිලි නේද? එතකොට මේ පරීක්ෂණයේ තියෙන්නේ සිකුරාදා 11 සිට 2 දක්වා. එතකොට ඒකේ පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි ප්‍රශ්න පත්‍රයක් තියෙනවා පොඩි වෙලාවක්. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඒක කණ්ඩායම් ක්‍රියාකාරකමක් හා තනියෙන් වෙන වෙනම කරනවා. අපි වෙන වෙනම ඔබව ඇගීමට ලක් කරනවා. එතකොට ඔබට ඒ අනුව ක්‍රෙඩිට් ලබා දීමක් සිදු කරනු ලබනවා. ඒකට හොඳට සූදානම් වෙලා එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයිබෝන්.